අයිබෝන් යාළුවනේ අද අපි ඉගෙන ගන්න යන්නේ vowel sound ගැන. ඉතින් vowel sound ටික තමයි a e i o u. ඒවා අපි මෙතන ලියමු. a e i o u. ඒවා ටික තමයි vowel sound ටික. උදාහරණයක් විදිහට මේක කිව්වොත් වචනයක මුලට vowel sound එකක් ආවොත් and දානවා. ආවේ නැත්නම් දානවා. දැන් ඉතින් අපි උදාහරණ කිහිපයක් විදිහට මේක මෙතන ලියමු. මෙතන තියෙන bat නේ. එතකොට මෙතන vowel sound එකක් නැහැ. එතකොට මෙතන තියෙන්නේ bat. එතකොට මෙතන මේක තමයි at. මෙතන vowel sound එකක් තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ an. මෙතන apple. එතෙන්ටත් vowel sound එකක් තියෙනවා. එතෙන්ටත් an apple. මෙතන cat. එතකොට එතෙන්ට vowel sound එකක් නැහැ. එතකොට එතෙන් තියෙන්නේ a cat කියන එක මෙහෙම. මෙතන ice cream කියනවා. එතකොට ඒකට එන්නේ ice cream කියන එකට vowel sound එකක් තියෙනවා. එතකොට එතෙන් තියෙන්නේ an ice cream. මෙතෙන්ට orange. එතකොට ඒකත් vowel sound එකක්. එතෙන් තියෙන්නේ an orange. මෙතන තියෙනවා vowel sound එකක්. ඉතින් මෙතන elephant. එතකොට an elephant කියලා ලියන්න. මෙතන car. මෙතන නෑ vowel sound එකක්. මෙතෙන්ට car. මෙතෙන්ට එන්නේ pencil. එතෙන්ට එතකොට එන්න ඕනේ vowel sound එකක් නැති හින්දා මෙතන vowel sound එකක් තියෙනවා. එතකොට මෙතෙන්ට මේක තමයි umbrella. මෙතන vowel sound එකක් තියෙනවා. එතකොට එතෙන්ට එන්නේ an umbrella. Thank you.